This is a breaking news for Rajya Sabha. අයිබෝවන් සුබ සවස් කාලයක් සුබ සන්ධ්‍යා කාලයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මෙන්න පාතාලයට බිය වී මෝදර දේවාලයේ පෙරහැර නවත්වයි කියන පුවතක් අපි දකිනවා. ඉතින් ටිකක් වෙනස්කාරී කරුණු කාරණා ටිකක් තියෙනවා මෙහි බලන්න. ඉතින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය ඔස්සේ තමයි අපි මේ දකින්නේ. අම්මලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 83 වෙනි වාර්ෂික පෙරහැර මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇති බව කියනවා. ඉතින් පාතාල කල්ලිවලින් එල්ල වූ මරණීය තර්ජන සහ දේවාලයේ පාලන අධිකාරිය මුහුණ දී ඇති නීතිමය ගැටලු මීට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. ඉතින් මේ නීතිමය කරුණු මොනවද කියලා ඔබට දැනගන්න පුළුවන්. පොඩ්ඩක් මේක බලන්න, මේක අහගෙන ඉන්න. මීට පෙර අවස්ථාවක පාතාල සමාජිකයන් පිරිසක් දේවාල භූමියට කඩා වැදී එහි සිටි පිරිසට මරණීය තර්ජන එල්ල කර පළවා හැර ඇති අතර එතැන් සිට දේවාලයේ කටයුතු අඩාල වී ඇති බව එහෙම වුණා කියලා කියනවා. හරිද? සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පෙරහැර සඳහා මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව වාර්තා වෙනවා. මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත්තේ දේවාලයේ කපු මහතා වන දිනේෂ් කුමාර නැමැත්තා රුපියල් කෝටි 33ක මුදල් විශුද්ධි කරන චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමගය කියලා කියනවා. එතකොට දැන් නිකන් ඔබට හිතෙන්න ඕන දැන් මේ දේවාල තියෙනවා රටේ, පන්සල් තියෙනවා රටේ. හරිද? දැන් මේ දේවාල පන්සල් කියලා මේ තියෙන මේ තැන් ඇත්තටම මහජනතාවගේ එහෙම නැත්නම් රටවැසියාගේ මොන වගේ තැන්දනේ? රටවැසියා ඇවිල්ලා වැඳුම් පිදුම් කරන රටවැසියා දොහොත් මුදුන් තබා නළලේ තබා අදහන තැන්නේනේ. එතකොට දැන් මේ තැන්වලට අත්වෙලා තියෙන ඉරණම පොඩ්ඩක් බලන්නකෝනේ. කෝටි 33ක මුදල් විශුද්ධි කරන චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමගය කියන කොටස කියවනකොට අපිට ගොඩාක් දේවල් මේ විදියට මේ මොන තත්ත්වයට පත් වෙලාද මේ රට කියන තැන තමයි හිතෙන්නේ. ඉතින් ඔහු පාතාල කල්ලි සමාජිකයෙකු වන අනුරුද්ධ නැමැත්තාගේ කළු සල්ලි සිය ගිණුම් හරහා සංසරණය කළ බවට චෝදනා එල්ල වෙයි තියෙනවා. ඉතින් මීට අමතරව පෙරහැර සංවිධායක කමිටුවේ සභාපතිවරයාද මීට පෙර පාතාල ප්‍රහාරයක් එල්ල වී තිබූ බව එම වාර්තාවේ සඳහන් කියලා කියනවා. ඉතින් දේවාලය වසා දමා තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දීවර ජනතාව අසීරුතාවයට පත් වී සිටිති කියනවා. මුහුදු යාමට පෙර දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක් වුවද මේ වන විට දේවාලයේ දොරටු වසා දමා තිබීම ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී ඇති බව කියනවා. ඉතින් ඔබට නිකන් හිතෙන්න ඕන දැන් මේ ගැන කියන මේ දේවාලය ගැන නෙවෙයි මේ කතා කරන්නේ, සමස්ත මේ පද්ධතියටම මේ රටේ මේ වගේ තැන්වලට උදා වෙලා තියෙන ඉරණම. මොකක්ද ඉරණම? දැන් බලාගෙන ගියාම අපි සාමාන්‍ය ජනතාව ගිහිල්ලා සරණක් පිහිටක් ඉල්ලන්නේ දෙවියන්ගේ. හරි? දෙවියෝ බුදුන් ඉන්නවා කියලා කියන්නේ. හැබැයි මේ ආයතනවල ඉන්න අය, උඩින් ඉන්න අය ඒ සරණ පිහිට ඉල්ලලා තියෙන්නේ පාතාලයන්ගෙන්. එතකොට මේ කළු සල්ලිකාරයන්ගෙන්, එහෙම නැත්නම් කුඩුකාරයන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගෙන් මෙන්න මේ තැන් සරණ ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව ඇවිල්ලා බුදුන් දෙවියන් ගෙන් සරණ ඉල්ලනකොට මේ අය ඉල්ලලා තියෙන්නේ එහෙම තැන්වලින්. ඉතින් මේ ආයතනය මේ තැනට විතරක් කියන කතාවක් නෙවෙයි මේ නිවුස් එක කියවනකොට. නමුත් අපි තව පහුගිය දවස්වල අත්දැකීම් තියෙනවනේ අපිට මේ රට පුරාම යම් දේවාලවල යම් දැන් දෙවිනුවර ප්‍රශ්නය. එතකොට ඔය බොහෝ තැන්වල මේ තත්ත්වය තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් තැන්වල ආණ්ඩුවට
පෙෂර් කරන්න පටන් අරගෙන තියෙනවා ආණ්ඩුව ගෙදර යවන්න බලන තැන් තියෙනවා මේ ආගමික ස්ථාන තියෙනවා ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරනවා මොකද මර යමරට කරගෙන ආපු දේවල් දැන් කරගෙන යන්න බැරි වුණාම ඉතින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා පවසන්නේ මෙම දේවාලය නගර සභාව යටතේ පාලනය වන්නක් නොව භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන්නක් බවයි මේ අතර පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බැතිමතුන්ට දේවාලයට පැමිණීමට අධිකරණයෙන් තහනමක් පනවා නොමැති බුවද පවතින නීතිමය සහ ආරක්ෂක තත්ත්වයන් මත එහි කටයුතු මෙලෙස අඩාල වී ඇති බවයි එහෙම තමයි ආරක්ෂාංශ පොලිසිය සඳහන් කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් සොයා බැලීමකට ලක් කරනවා අපි දකිනවා මෙන්න මේ ශෂී වීරවංශට මොකද වුණේ අර වසර දෙකක සිර දඬුවමට මොකද වුණේ වගේ දෙයක් ඔන්න අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ රණසිංහ මුදියන්සේලාගේ ශීර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ පෙර අප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා නියෝග කරනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කිරීමේ තීන්දුව කියවා දීමට නඩුව කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේ කියලා කියනවා. ඉතින් විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ස්ථිර කළ අදාළ දඬුවම් නියෝගය විත්තිකාරියට කියවා දුන් මහේස්ත්‍රාත්වරයා මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් අප මත මුදාහරින බවට නියෝග කරනවා. ඉතින් අදාළ නඩුව සැප්තැම්බර් 28 දින යලි කැඳවීමට නියෝග කෙරුණ කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඔන්න අපි දකිනවා හොර දොස්තරලා දෙන්නෙක් අත්අඩංගුවට කියන පුවත. ඉතින් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් අලුත්ගම දර්ගා නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලක් තිස්සේ එම ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදු කර ලැබූ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති බවයි. මොවුන් දර්ගා නගරයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් සැකකරුවන් අද 20 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියනවා. අලුත්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඉතින් ඔබ හිතන්නකෝ මේ හොර කියන කෑල්ල නැති තැනක් තියෙනවද කියලානේ. මේ රටේ මොන දෙයට ගියාමද මේ හොර කියන කෑල්ල අපිට නැතුව බලාගන්න තියෙන්නේ කියලා හිතන්නේ. ඉතින් සෑම තැනකම වගේ 100ට යම් කිසි ප්‍රතිශතයකින් හොර ඔන්න අර දිල්කා සමන්මලී ආපහු ඇහැරිලා කියනවා රට ජාතිය ආගම රැකුමට නායකයෙක් නැති ඉන්දියන් සාගරයේ අනාථ මුතු ඇටය කියලා කියනවා. දිල්කා සමන්මලී තමයි කියන්නේ. එහෙම එකක් දාලා තියෙනවා. මේ පොඩි පෝස්ට් එකක් දාලා තියෙනවා. මේ ඒක අද ඉරි නිවුස් වෙබ් අඩවිය පළ කරලා තියෙනවා. ඉතින් රට ජාතිය ආගම රැකපු විදිය තමයි අපිට පහුගිය කාලේ බලා ගන්න පුළුවන් උනේනේ. ඒ කියන්නේ මේ ජාති අතර අසමගිකම් ඇති කරලා ජාති අතර කොටවලා එතකොට ඔය ජාතිවාදය අවුස්තල වඳ කොත්තු වඳ බෙෂියර් අපිට මතකයිනේනේ. අන්න ඒ විදිහේ යුගයක් ආපහු තිබුණ නම් හොඳයි කියලා තමයි මුන් මේ කියන්නේ. ඉතින් මුන්ට මොනවම හරි මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන වෙලාවකින් තමයි මුන් ගොඩ යන්නේ. ඉතින් ඒක මුන්ගේ මේ සනුහරේම විදියනේ. මුන්ගේ සනුහරේම විදිය. ඒ කියන්නේ ඔය නයිකාරයාගේ ඉඳලා සනුහරේ හැම එකාගේම විදිය තමයි රටේ මිනිස්සු යහපත් තත්වයකින් ඉන්නව නම් ප්‍රශ්න නැතුව ඉන්නවා නම් අන්න උන්ට ප්‍රශ්න. එතකොට උන්ට ප්‍රශ්න. එතකොට උන් මේ රටේ හිටියේ නැතුවත් වෙන කොහේ හරි ඉඳගෙන හරි මේකට කෙලවන්න තමයි හදන්නේ. එහෙම නැතුව දැනට ආගමට ජාතියට රටට ප්‍රශ්නයක් නැහැ නේ. සමාජයට බහැලා බලන්නකෝ. සමාජයට බහැලා පොඩ්ඩක් බලන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි මාධ්‍ය වලින් අපි සමාජ මාධ්‍යයෙන් දකින්නවද රටේ ජාතීන් අතර කැළඹිල්ලක් තියෙනවද? එහෙම නැත්නම් ජනතාව අතර කැළඹීමක් තියෙනවද? එහෙම නැහැ. ගොඩක් තැන් හදාගෙන යන්නේ. ඉතින් මේ අර හදාගෙන ගිහිල්ලා මේක ගොඩ දාලා ආයි ජීවිත කාලයටම මුංගේ කිසියෙකුට එන්න බැරි තත්වයට පත්වෙන බව තමයි පේන්නේ. ඉතින් ඒ නිසා මුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි ඔය Facebook එකේ මොකක් හරි කොටන එක. වෙන කරන්න දෙයක් නැහැ. ඒ තැනට දැන් පත් වෙලානේ තියෙන්නේ.
Facebook එකේ මොනවාම හරි කොටනවා කට තියෙන නිසා මොනවා හරි කියවනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරගන්න විදියක් නැති තැනට වැටිලා අනාථ වෙලා අසරණ වෙලා ඉන්නවා. ඉතින් මොනවා හරි කියවනවා. This is a breaking news for Rakya Sapa. Rakya Sapa News Feed.